ඉවල ගත්තොත් අපි විශේෂයෙන් මේ කියන්නේ සර්ප්‍රයිස් ආටිස්ට් කෙනෙක් විදියට කවරි ආටිස්ට් කෙනෙක් ගෙන්නලා එහෙම වැඩක් යනවා. දැන් මේ පාර මේක තමයි මගේ සර්ප්‍රයිස් එක. ඒ නිසා ආය ආටිස්ට්ලා ඕනේ නැහනේ. නෑ මෙතනින් අපි කෙලින්ම මෙහෙම ආටිස්ට්ලා ගෙනනවා ඒවා වෙලා යන වැඩ. මේ ඕන්න එකක් try කරලා බලමුද? මැජික් එකක් මේ පාරත් කරලා කවරි ඕගොල්ලෝ සජෙස්ට් කරන කෙනෙක්ව ගෙන්නන්න තමයි තියෙන්නේ. ගිය පාර අපි එහෙමනේ කරේ. ගිය පාර එහෙම සෙන්ටිග්‍රේඩ්ස් ආව මේ පාර කරන්න ඕනේ. මේ පාර වැඩේ පොඩ්ඩක් අපිට එහෙනම් ඉක්මනට කරගන්න වෙනවා. වෙලාවත් එක වැඩේ කැන්සල් කරනවද නැද්ද කියලා හිතේ තියෙන එහෙනම් ටක් ගාලා කරන්න ඕනේ. හරි? හරි මේකට ඕගොල්ලන්ගේ ඔඩියන්ස් එකෙන් දෙන්නෙක් ඕන. ගිය පාර මං විවෘත වශයෙන් මේ අපි අර මේවට කියන්න ටක් ගා. මේ කොටේ තිබ්බනම් හරි. ඔය මේසේ තියෙන එකේ එහෙම්මම ගමු. රබර් බෝල වගේක් එහෙම තිබ්බනේ. ටෙනිස් බෝලද මොනවා වගේ. අන්න ඕකම කෙලින්ම තිබ්බන හරියන්න. ආටිස්ට්ලා ඕගොල්ලන්ව තමයි ඔයාලා තමයි ආටිස්ට්ලා සජෙස්ට් කරන්නේ. ටිකක් ඉස්සරින් තියෙන. ටික ඉස්සර ඕක තියන්න ඕනේ මට. තිබ්බ එක තමයි. ඉවර වුණාට පස්සේ ටක් ගාලා අරන් ගියා ඊට පස්සේ. හරි මේ කොහර ගජමැටික් ටික. මේ පාර අපි හිතුවා ඔඩියන්ස් එකෙන්ම ඒ කියන්නේ අර එන කෙනාව අපි දැන් ගිය පාර කැමති කෙනෙකුට එන්න කියලා කිව්වේ. මේ පාර අපි මේම යන්නේ නැහැ. අපි මේ පාර මේ ටෙනිස් බෝල වගේකුත් තියෙනවා. මේ පාර මම මේ බෝලයක් විසි කරනවා. ඕගොල්ලෝ කවුරුර එක අහුල ගන්න ඕන. ඒ අහුල ගන්න කෙනා තමයි ස්ටේජ් එකට එන්න ඕනේ. අපි දන්නේ නැහැ කොහෙන් කවුරු කොහොම එයිද කියලා. ඔය ලයිට් වලට එහෙම වදින්න නැදින විසි කරන්නත් ඕන. කොහෙද ඕන්නේ? හරි ප්‍රශ්නේ නේ. ඔයට කොහේ හරි ඈ? තව එකක් මේකට එකක් දාමු. මේ පැත්තේ කොහෙට හරි අර කෙලවරට එකක් අර මේකට දාමු. කවුරු මේ පැත්තෙන් ගන්න එක්කෙනෙක් එන්න ඔය ළඟපාත ඉන්න එක්කෙනෙක් එන්න පුළුවන් එක්කෙනෙක් ටක් ගාලා එන්න කවුරු. නැත්නම් තව බෝලයක් ගමුද? ඒක අහුවෙන එක්කෙනෙක් හරි කවන්නේ නැහැ. මුලින් එන කවුරු හරි එන විදිහට අපි ගමු. දැන් අර පැත්තෙන් අම්මුණු ළමයා කො? අර පැත්තේ එන්න ඔයා ඉන්න. මේක අරහෙන් ආවේ නැත්තම් කවුරු හරි මේකක් දාමු අපි මේ පැත්තට. ඔයාලා එක්කෙනෙක් ඇවිල්ලා. එහෙනම් මේක නිකන් ඔයාලට රියාගන්න. ඔය පැත්තේ අර ආපු ළමයා ටක් ගාලා ගෙන්න ගමු. අපි ඉතින් බෝල 3-4ම විසි කරා කොහොම හරි කොහෙන් කොහේ අවුලානේ තින්නේ. තව එක්කෙනෙක් එනවද? අර ඉන්න තව ළමයි කාර්යය. ටක් ගාලා නික්මන්ට එනවනේ ස්ටේජ් එකට. මෙහෙම ගිහලා ළමයාට වෙන්නනේ ස්ටේජ් එක. ඒ අතරතුර මේ වැඩේ වෙන්නේ හරි සරල විදිහකට මේ පාර. මේකේ මොකුත් නැහැ කියලා අපිට කැමරාවකට පෙන්වන්න පුළුවන්. මේකේ මොකුත් නැහැ ඉතින්. හරිද? මේ කැමරාව ගෝන්න ළඟටම ගන්න ළඟට ක්ලෝස් අප් එක ගන්නවා. ඉස්නේ. දැන් මොකුත්ම නැහැ. ඇත්තටමත් නැහැ. ඒක මැජික් එක කරලා ඉවරනම තේරෙන්නේ මොකුත් තිබ්බා වැඩක් නැහැ කියලා. හරි. මේ අර අනිත් ළමයි එනකන් ඔයාට කරන්න තියෙන්නේ. ඔයා කැමති ආටිස්ට් කෙනෙක්ගේ නමක්. හරිද? මේකේ ලියන්න මොකද්ද මේ කොලේ? 2026 වීක්ලි රිවිව් එකක් කියලා තියෙන මං නිකන් වැඩ කරන නැති කොලයක් එවන්නේ ඔය වල තියෙන කොලේ බලන්න. මේකේ ඔයා ලියන්න ඕන ඔයා කැමති ආටිස්ට් කෙනෙක්ව ලියලා කැමරාස් වලට ගන්න එපා මේක වහලා ඒ කියන්නේ මට පේන්න ඉන්න තියෙනවනේ වහලා ඕක මේක ඇතුළට දාන්න. හරිද? කැමති කෙනෙක් නම ලියන්න මම බලන්නේ කොහොමද ළමයා. ඒ අතරතුර ඔයාට තියෙන වැඩි. ඕගොල්ලන්ට පුළුවන් මෙයාට යෝජනා කරන්න මොන නමද ලියන්න ඕනේ කියලා. හරිද? මෙතන තියෙනවා මේ කාඩ් පැක් එකක්. මේ පැක් එකේ ඉන්නේ මේ එක එක ලංකාවේ ආටිස්ට්ලාගේ නම් වගේක් තියෙන්නේ මේ. එතකොට ලියවද? ලියලා ඕක මේ වහලා දාන්න ඇතුළට. වහලා ඕක ඇතුළට දාන්න. හරි. සම්පූර්ණයෙන් පේන්නෙම නැති වෙන වහලා ඕක ඇතුළට දැම්ම තියෙම හරි ඉක්මනට අපි වැඩි ඉවර ගන්නත් ඕන. ඒ අතරතුර දැන් මයික් එක මයික් එක පොඩ්ඩක් අල්ල ගන්නකෝ. ආයෙ මට අල්ලන්න. ඒක අමාරුයි නේ මම මේක වාඩ කරන්න දෙන්න. එන්න ඔයා. මේවා කැමරාවට ගත්තට කවන්නේ නැහැ කෝ. අහුවෙන්නේ නැහැ. එන්න ඔයා ළඟට ඉන්න කැමරාවට අහුවෙන්නේ නැතුව මැජික් කරන්න කැමරාවට අහුවෙන්න දෙන්න බෑ. මේකේ තියෙන අපේ ලංකාවේ එක එක ආටිස්ට්ලාගේ විවිධ ආටිස්ට්ලාගේ නම් තියෙනවා. හරිද? ඔයාට කරන්න තියෙන්නේ මේ මෙහෙම කරන්නද? ඔයා මේක අල්ල ගන්න. මම මයික් එක අල්ල ගන්න. හරිද? මේක මෙහෙම. කොහොමද තියෙන්නේ? කොහොම අල්ලගෙන ඉන්නේ? දැන් ඈත් කරන්න. හරි ඔයා දැන් කැමති කාඩ් එකක් මෙතනින් පෙන්නන්න ඇඟිල්ල තියලා පෙන්නන්නකෝ. කැමති කාඩ් එකක් ඇඟිල්ල තියලා පෙන්නන්න. හරි. කැමති එකක් පෙන්න. හරි ඔයා මේ කාඩ් එක අරගෙන එයාට දෙන්න. මම නම් මොකුත් කරන්නේ නැහැ. පෙන්නන්න එපා. මේ කාඩ්වත් පේන්නේ නැති වෙන්න දෙන්න ඕන. පේන්නේ නැති වෙන්න දෙන්න ඕන. හරි ඔයා ගන්න ඕන. හරි දැන් ওই කාඩ් පැක් එක මේවා කරන්න අකුලන්නකෝ. මේවා කරන්න. අකුලන්න සම්පූර්ණයෙන් අර තිබ්බ දේ. හරි දැන් මට දෙන්න. නෑ ඕම තියාගන්න. ඔයා බලන්නකෝ ඔකේ කවුද ඉන්නේ කියලා නම විතර ඔයා විතරයි දන්නේ. ඒතර හරි බලාගත්තා කවුද? මගේ අතින් තියන්නේ. හරි අනිත් පැත්ත හරවලා තියන්න මම දැන් දකින්න ඕක. නෑ මම ඇත්තටම දැක්කේ නෑ. හරි දැක්කා? ඔයා මේ ඕක මගේ මේක අත උඩින් තියන්න ඕකද ඉතුරු ටික තියන්න ඕකද තියන්න. හරි දැන් මේ ආයි මයික් එක මම තියාගන්න කොහොම හරි.
ඕගොල්ලෝ ආටිස්ට් දැන් මම ආටිස්ට් දැක්ක කියලාද කියන්නේ? ඔයාලා ආටිස්ට් දැක්කද? ඔයාලා හරි එහෙනම් මේම අපි වැඩි වෙනස් කරමු. මම ඔයාලට දෙන්නම් මේ පෙන්නන්නකෝ මේ ළමයිට වඩින්. ඔයාලට ළමයි මතකයි ඉන්නේ ආටිස්ට් කවුද කියලා ඔයාලට මතකයි නේ හරි. ඔයා මේකෙන් පෙන්නන්නකෝ ආටිස්ට් කවුද කියලා අහගමන්නේ. ඔයා පෙන්නන්න. මුළු ඔඩියන්ස් එකටම පෙන්නන්නකෝ ආටිස්ට් කවුද කියලා. හරිද? ඕක කැමරාවට ගන්න පුළුවන් නේ? වෙන්නද? පොඩ්ඩක් එන එක තැනකින් පොඩ්ඩක් නතර කරගෙන ඉන්න zoom කරන්න ඕන. හරිද? මම දන්නේ නැහැ ඕගොල්ලෝ දැක්කා කියලා කිව්වා ඔන්න නමක් තියෙනවා. නෑ ඔය එන ආටිස්ට් නෙවෙයි දන්නේ නැහැ. තාම ඔයාලා මැජික් එක දන්නේ නැහැ පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. හරි දැන් ආයි දෙන්නකෝ මේක ගන්න පොඩ්ඩක්. හරි. මේ ඊළඟට අපි කරන්න යන්නේ මේ ඔයා අර ගත්ත මේක නා ඉන්නවනේ. හරි. මේ වයි කාඩ් එක ගන්නකො. යටම තියෙන එක. හරිද බලන්න නම තියෙන එක හරිද බලන්න. හරිනේ. දෙන්න මේක උඩින් තියන්න. හරි මේ මෙහෙම කරමු. මේ කාඩ් එක ඔයා අත දිගාරින්. අද කියලා අතින් තියාගන්න උඩින්. අතින් තියාගන්න. කියලා වහන්න දැන් අනිත් අතින්. පොලිසිය ගන්න. හරි ඕක මේව කරන්න දෙන්න එපා මේ ඔයා දැන් ලියපු නම මම කියන්නේ මෙහෙම එකක් හරිද මේක මැජික් එකක් වෙනවනේ මෙහෙම වුණොත් දැන් මෙතන අපි ආටිස්ට් කෙනෙක්ව තෝරගත්ත කාඩ් පැක් එකකින් මේ මල්ලි හරි අයියා හරි ඕගොල්ලන්ට සාපේක්ෂව කවුරු හරි ආටිස්ට් කෙනෙක්ගේ නමක් ලියලා මේකට දැම්මා. ඔය දෙක සමාන වුණොත් තමයි මේක මැජික් එකක් වෙන්නේ. ඒක සමාන වේවා කියලා ප්‍රාර්ථනා කරලා ඔයා ලියපු කොලේදී කරන්නේ පොඩ්ඩක්. ලියපු කොලේම තමයි ඉන්නේ. කොලේ තියෙන්නේ මේ මොකද්ද ලියලා තියෙන්නේ? කොලේ තියෙන්නේ රන්දීර් කියලා අශාන්තිගේ ළඟටම ඇවිල්ලා තියෙනවා අර කිට්ටුවට වෙන්න බැරි වෙලා තියෙනවා. මේ ෂුවර්ද හොඳටම කාඩ් එක අශාන්තිව තිබ්බ කියලා? පොඩ්ඩක් පෙන්නන්න කැමරාස් වලට. හරි එහෙමනම් අද සර්ප්‍රයිස් ආටිස්ට් වෙන්නේ අශාන්ති නෙවෙයි රන්දීර්. ඊට කලින් හරිද වැඩේට යන්න කලින් පොඩි ලයිට් සෙග්මන්ට් එකක් තියෙනවා. දැන් මේ අපි පටන් ගන්න ෂෝ එකේ අන්තිම 3න් එක. ඒ කියන්නේ වැඩේ ඉවර වෙන්න කිට්ටුයි. ඒතකොට මේක ඇතුලේ ඊළඟට තමයි අර හොඳම වැඩ ටික ඔක්කොම කියන්නේ. ලයිට් ෂෝ එකක් යනවා පොඩි එකක්. ඊට පස්සේ දන්නේ නැහැ ඉතින් දැන් කොහොම මොකක් හරි කාඩ් එකක් අරගෙන නමක් ආවා කියලා මෙයාට රන්දීරව හිතුණා කියලා. මෙතෙන් රන්දීර් මෙන්න හේතුවකුත් නැහැනේ. වැඩේ මොකද්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්න. අපි පොඩ්ඩකට ඊට කලින් වෙන අතුරු වැඩකට යනවා. ඒ වැඩේට ගිහිල්ලා ඊට පස්සේ අපේ අන්තිම 3න් එක පටන් ගන්න පුළුවන්. එහෙනම් මෙන්න විඳින්න තමයි තියෙන්නේ. thank you කියලා දෙන්නට. හරිනේ? thank you very much. හරි. හරි. Ikan khat dia sadya tanda paranda